ලෙමි මට ඔයාව හෙට මීට් වෙන්න ඕන. හරි මගේ පිචි. මට පොඩි දෙයක් ඔයාට කියන්න තියෙනවා. අපි හෙට මීට් වෙමු. මට සමා වෙන්න. මට ඔයාව මීට් වෙන්න ඕන උනේ. අපි මේ සම්බන්ධය නවත්තමු කියන්න ලෙමි. මගෙන් වරදක් වුණෙත් නෑ. කියන්න පිචි. මොකද්ද මගෙන් වුණ අඩුපාඩුව? මට ආයේ කරදර කරන්න එපා ලෙමි. ඔයාට හොඳ කෙනෙක් හම්බෙයි. ඇයි මටම මෙහෙම වෙන්නේ? හැමදේම හරියයි කියලා හිතුවට හැමදාම වරදිනවා. හෙලෝ රෙඩි. ඔන්න මීසන් කාර්යව අයින් කරලම දැම්මා. දැන් ඉතින් මම ඔයාගේ. ඔයා අර මේසන් කාර්යයෙන් අයින් වුණ එක නම් හොඳයි පිචි. දැන් අපි නිදහස් කපල් එකක්. මේ මචං ලෙවියෝ මට ඔබට පොඩි බණ්ඩක් කියන්න තියෙනවා. අවුල් ගන්න එපා මචං. ඔබගේ කෙල්ලා සල්ලිකාර කොල්ලෙක් එක්ක පාක් එකේ ඉන්නව දැක්කා. පිචි ඇයි මට මෙහෙම කළේ? මම හැමෝගෙන්ම පලි ගන්නවා. හැමෝගෙන්ම. අනේ රෙඩි. මම ප්‍රෙග්නන්ට් වෙලා. මොනවද ගෑණියේ මේ කියවන්නේ? මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ රෙඩි. මට මගේ පාඩුවේ ඉන්න දෙනවා. මට ආයේ කෝල් ගන්න එපා. අනේ රෙඩි. මාව අසරණ කරන්න එපා. මම තනියම මේ ළමයාව හදාගන්නේ කොහොමද? තමුසෙට කැමති දෙයක් කරගන්නවා. මම ඔයාව අදුරන්නේ නෑ අදින් පස්සේ. මම ලෙමීට ලොකු වැරද්දක් කළේ කියලා දැන් මට තේරෙනවා. අර මම කාලෙකට කලින් ආදරය කළ පිචි නේද? පාරට වෙලා ඉන්නේ. අනේ පිචි. මොකද මේ බඩකුත් එක්ක තනියම පාරට වෙලා කරන්නේ? මට වැරදුනා ලෙමී. මට සමාව දීලා මම බලා ගන්න පුළුවන් ඔයාට ලෙමී. මම පොරොන්දු වෙනවා පිචි. ඔයාගේ බඩේ ඉන්න ළමයට හොඳ තාත්තා කෙනෙක් වෙනවා කියලා. මම වැඩට ගිහින් එනකන් ළමයවත් බලන් පරිස්සමට ඉන්න පිචි. මම කොත්තුවකුත් අරන් එන්නම. හෙලෝ රූබි. මහත්තයා නම් වැඩට ගියා. ඔයා එනවද මම බලන්න? හෙලෝ මගේ හුරතල් පීචි පැටියෝ. අද දවස අපිට හරි විශේෂ දවසක් වෙයි. දෙයියනේ මම ආයෙත් ප්‍රෙග්නන්ට් වෙලාද? මම කොහොමද දෙයියනේ මේක ලෙමීට කියන්නේ? ලෙමී සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. මම තාත්තා කෙනෙක් වෙන්න යනවා. හුරේ! හුරේ! හිත හයිය කරගන්න. ඔයාට පුළුවන් පිචි. ඔයාට පුළුවන්. මොනවද පිචි මේ වෙන්නේ? එහෙනම් ඔයා මාව ආයෙ පාරක් රැවට්ටුවා නේද? ඔබ මාව සෙල්ලමකට ගත්තා නේද පිචි? තාම කතාව පටන් ගත්තා විතරයි. ඔයා දන්නවද? මම අවුරුද්දක් ආදරෙන් දුක් විඳපු කෙනෙක්. ඔයා තමයි මාව එළිය කළේ. හැමදාම දුක් විඳින්න ඕන නෑනේ ලෙමී. මම ඉන්නවනේ දැන් ඔයාට. අපි හැමදාම සතුටින් ඉමු. කෝ දග නොකර ඉන්න ඉතින්. දැන් ගෙදර යමු අපි. අර ඉන්නේ පිචි නේද? දෙයියනේ කොච්චර කාලයකට පස්සේද දැක්කේ? හලෝ පිචි කොහොමද? මේ ඉන්නේ බෙරි මගේ පෙම්වතිය. ඉතින් මොකද මේ තනියම? වෙන්න තියෙන හැමදේම වුණා. ඒව ගැන කතා කරලා වැඩක් නෑ ලෙමී. ඔයාලා දෙන්න සතුටින් ඉන්න. ඇයි දෙයියනේ පිචිව දැක්කම තාමත් මට ආදරේ හිතෙන්නේ. බෙරි මට අද පොඩි වැඩ ටිකක් තියෙනවා. එනකොට පොඩ්ඩක් පරක්කුයි වෙයි. හෙලෝ පිචි නෝනා. ඔන්න මට ඔයාව බලන්නම ඕන නිසා මම ඔයාගේ ගෙදරටම ආවා. අද දවසේම ඉන්න පුළුවන් මට. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මොකුත් කියන්න ඕන නෑ පිචි. අපි දැන් සතුටු වෙමු. ඔයාට මොකද මේ එකපාරටම ඕනේ ලෙමී? අනේ මන්ද බෙරි. ඩොක්ටර් ළඟට ගිහින් බලමුකෝ අපි. සතියකින් ඔයාගේ රිපෝට් ටික එයි. ඊට පස්සේ අපි බලමු මොකද්ද හේතුව කියලා.
ඔයාගේ රිපෝට් වල හැටියට ඔයාට සමාජ රෝගයක් වැළඳිලා තියෙන්නේ. අනේ දෙයියනේ මම ඉවරයි. මම කොහොමද බැරියට මේක කියන්නේ? අනේ මගේ ජීවිතේ විනාශයි. මොකද්ද දෙයියනේ මට මේ වුනේ? මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරෙන්න ඕන. නැතුව ඉන්නේ දෙයියෝ. මම තනි වුණා. මාව